ඔන්න අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ Nova AI එකට අලුතෙන්ම එන්න තියෙන අප්ඩේට් එකක් ගැන. ඉතින් මේ අප්ඩේට් එක තමයි Nova Magic කියන්නේ. මේක තමයි Nova AI එකේ තියෙන ජෙනරේටිව් මොඩල් එක. ඉතින් මේක ඔයාලට රිලීස් කරන්නේ මේ මාසේ. ඉතින් මේ මාසේ රිලීස් කරනකොට ඔයාලට ඉමේජ් ජෙනරේටිං ඔප්ෂන් එක විතරයි හම්බෙන්නේ. තව මාස දෙකකින් විතර අපි වීඩියෝ ජෙනරේටිං ඔප්ෂන් එක ලබා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකේ රියලිස්ටික් ඉමේජස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් AI එකකින් ජෙනරේට් කරා කියලා කියන්නවත් බැරි තරම් සුපිරි රියලිස්ටික් ගතියක් මේකෙන් ජෙනරේට් කරන ඉමේජස් වල බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගැන තමයි අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ. NHBLK YouTube channel එක subscribe කරගෙනම ඒ වගේම වීඩියෝ එක like එකකුත් දාලා අදහස comment කරලා අපි යන් වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි Nova Magic Image Generator එක ඇතුළට ආවම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේකෙන් හදාගත්ත ඉමේජස් ටිකක් තමයි ඔයගොල්ලන්ට මේ පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙන්නේ. flowers කියලා හදාගත්ත ඉමේජස් ටිකක්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොච්චර මේක රියලිස්ටික්ද කියන. ඉතින් ඒ වගේම මේක ඉස්සරලාම කියන්න ඕන මේක ෆ්‍රී දෙන්නේ. ඒ වුණාට ඩේලි ක්‍රෙඩිට්ස් හම්බෙනවා 3ක්. ඉතින් ඒ ක්‍රෙඩිට්ස් ඉවර වුණාම ඔයාලට දවසකට ජෙනරේට් කරගන්න පුළුවන් අවස්ථා 3යි. ඒ 3 ඉවර වෙනවා. ඉතින් ඒ 3ට එක අවස්ථාවකට ඉමේජස් 4ක් ජෙනරේට් වෙනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට දවසකට සෑහෙන ඉමේජස් ටිකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ අවස්ථා 3 ඇතුළත. ඉතින් මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඔන්න දැන් ක්‍රෙඩිට් එකයි මගේ ඉතුරු වෙලා තියෙන්නේ. ආයේ ඉමේජ් එකක් ජෙනරේටිව් එකයි කරගන්න පුළුවන්. ඒකට ඉමේජස් 4ක් අඩංගු වෙනවා. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් prompt එක type කරන්න තැනක් තියෙනවා. ඉතින් prompt කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති කියලා හිතන හැමෝම. ඉතින් වෙන්න ඕන දේ කෙටියම කිව්වොත් මේකෙන් අපිට හදා ගන්න ඕන දේ ගැන මෙයාට දෙන්නේ මේ prompt වලින්. ඉතින් ඔයාලට prompt එකක් ලියා ගන්න තේරෙන්නේ නැත්තම් ඉතින් ඔයගලන්ට තියෙන මෙතන ඔයාලට සාමාන්‍යයෙන් එන්න ඕන prompt එක type කරලා මේ enhance prompt කියන එක දෙන්න. එතකොට AI එකෙන් ඒ කියන්නේ Nova AI එකෙන් prompt එක enhance කරලා හරියට machine learning model එකකට ජෙනරේටිව් මොඩල් එකකට තේරුම් ගන්න පුළුවන් හොඳ ස්ට්‍රෝන් ප්‍රොම්ප්ට් එකක් හදනවා. ඉතින් මෙන්න මේ විදිහට රියලිස්ටික් ඉමේජස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම ඒවා ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න මගේ ක්‍රෙඩිට්ස් ඉවරයි. ඉතින් එතකොටම මේකෙන් බ්ලොක් වෙනවා ජෙනරේට් කරන එක. ඒ හින්දා මතක ඇතුව ඔයාලා මතක තියාගන්න දවසකට ජෙනරේටිව් අවස්ථා 3යි තියෙන්නේ. ඉතින් මේක කරලා තියෙන්නේ මේකට එන ට්‍රැෆික් එක වැඩි වෙන හින්දා වැඩි වෙයි කියලා හිතලා තමයි අපි මේක කරේ. ඒ වගේම මේ වගේ ගොඩක් හොඳ මොඩල් එකක් මේ වගේ ලිමිටේෂන් එකක් ඇත්තරම කරන්න ඕන. ඉතින් ඒක හින්දා තමයි මේ ලිමිටේෂන් එක කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් යූසර් ඉන්ටර්ෆේස් එකකින් ඉඳන් ගොඩක් හොඳට අපි හදලා තියෙනවා යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට. ඒ වගේම මේ ඉමේජස් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් අපි මේක රිලීස් වුණාට පස්සේ වැඩිදුර විස්තර කතා කරමු. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යන්න රිලීස් කරන්න දෙපා දිග. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ Nova Magic එක ගැන ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඉතින් ඔප්ෂන් එක ආවම අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් වීඩියෝ හොඳයි නම් වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මතක ඇතුව මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මොකද රීච් බහලා තියෙන channel එකේ ආයෙ රීච් හදා ගන්න ඕනේ. හින්දා ෂෙයා කරන්න. මතක ඇතුව subscribe කරන්න, අදහස් කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්.